කලර්ස් මොදයි? අර වාට පෙන්න ෆොටෝ එකේ තියෙන කලර්ස් මොදද? නෑ ඒක කලර්ස් නෑනේ. ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් නේ. මාම තමයි මේ අයිඩියා එක දුන්නේ. එහෙමද? අයියා තමයි ඒක ලස්සන කරන්නේ කලර් තව එකතු කරලා. අයියෝ ඔය පාට ඔක්කොම හදන්න ඔයාලට මේන් කලර් කීයක් විතරද යන්නේ? 6. මේන් කලර් 6යි. මොනවාද 6? එල් කාරතු සුදු කළු කොළ. කළු කොළ. ඒ කියන්නේ හරිනම් ආර්ට් වල මේන් කලර්ස් 3යි තියෙන්නේ. ඒකට මේ ප්‍රැක්ටිකල් එක දුනාම මේ 6ක් ගන්නවා. ඒ කියන්නේ මේන් කලර්ස් 3න් හදන්න පුළුවන්ද මේ? පුළුවන්. එතකොට මේ අර අමාරුනේ අර අනුපාත වලටම දාන්න ඕනේ එතකොට. හදා ඉන්න ඕනේ ගොඩක්. ඔව් නේ. ඒ කියන්නේ 6ම ගත්තාම ටක් ගාලා කරන්න පුළුවන් වැඩි. අරකින් දානවා නම් හරියටම මිලිලීටර් ගන්නට දශමෙටම 3න් දදා හදන්න ඕනේ. ඔව්. අර 6 ගත්තට පස්සේ ඉංගල හදා ගන්න පුළුවන්. මේකට තමයි මේකට දැම්මම හැදෙනවනේ. අරව හදලන්න තියෙන දැන් කොළයි. එතකොට කොළයි මේ කොළයි කළුයි මේ කොළයි කළුයි සුදුයි තියෙනවනේ. ඒකේ. නිලිකාය රතුයි වලින් ඕන එකක් හදන්න පුළුවන්. මෙහි තියෙන ෂෙඩ් ගොඩකගේ බෝඩ් ගහලා තියනවා නේද? කලින් ගැහුවේ මම. ඒ ඔය දැන් දැන් ඔක්කොම ඩිජිටල් අරාමයා print එකෙන් ගත්තා නේද? එදා අර මේ ඒක අවුරුදු 7කට පස්සෙත් මට ආපහු ඇවිල්ලා මම ගැහුවේ නෑ නේද? මොකද්ද? මේ අතන බෙලියත් ෂෙඩ් එකේ බෝඩ් එක. එහෙමද? ඔව්. ඒක මම ගැහුවේ නැත්තේ. අපේ අර කඩේ ආට් එක ඒක හැමෝම හිතන්නේ ලක්ෂයක් විතරවත් දැන්නද කියලා. ඔය දැන් මේ කඩේ කෙල්ල දැන් ඒක ආසාවෙන් අයිති කරගන්නවා. ඔව්. ඒ ආසයි ඒක. එයාලා ඒක තමයි කරේ අයියේ. එයාලගේ ඒ තිබ්බ කඩේ එයාලගේ කලින් වැඩ කරේ ඔක්කොම ඒ කෙල්ල හරිද? ඔව්. ඒ ආට් වලට ආස වුණා. එයා කිව්වේ නේද? ඔව් නේ. මම දන්නවනේ. නෑ එයාලගේ කලින් අයියේ කඩේ කරේ ඔක්කොම හරිද? එක්ක පරණ ටයිල් එක්ක නැත්තම් ටයර් කැත විදිහටනේ. එයා අපි රෙස්ටුරන්ට් එකක් කරපුවාම මේ බිල්ඩින් එකේ ලස්සන යාලට මෙවිලා පෙවුනා. ඒකෙන් තමයි යාලා මේවා කරගන්න ගත්තේ. අනික මේ බිල්ඩින් එක ඇතුළේ ලස්සන උනේ වගේ චිත්‍ර ටික බලන්නකො. ඔව් ඉතින් ඔයාලගේ අයිඩියා එක තමයි මම හන්දේ ඈ. මකර වුණත් අනික ඒගොල්ලන් ඒකනේ වෙන කාටවත් දෙන්නේ යාළම